හරි දරුවනේ අපි අද පටන් ගමු. අද මම බලාපොරොත්තු වෙන්නේ අර ගිය සතියේ අපි නතර කරා ලොජික් ගේට්ස් වල මූලික සංකල්ප ටික මම කතා කරා. ඉතින් ගොඩක් අය මගෙන් ඉල්ලීමක් කරලා තිබ්බා සර් අපිට තව වීඩියෝ එකක් දාන්න ලොජික් ගේට්ස් වල කොහොමද ආදාන ප්‍රධාන වගුව අපි හදන්නේ. ඒ වගේම ලොජික් ගේට්ස් වල කොහොමද බූලියන් සමීකරණ ලියන්නේ කියන එක පිළිබඳව. මම බලාපොරොත්තු වෙනවා කෙටි වීඩියෝ එකක් හරහා ඔයාලට ඒ දැනුම පිළිබඳ අවබෝධයක් දෙන්න. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් ගිය සතියේ අර අන්තිම නතර කරපු ටික පොඩ්ඩක් මතක් කරගමු. අපිට දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ මූලික තර්ක ద్వාරයන් පිළිබඳ. මූලික තර්ක ලොජික් ගේට්ස් පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මූලික ගේට්ස් ටික අඳිනවා. ඒ මූලික ගේට් තමයි එකක් තමයි හා ద్వාරය. and gate එක හා ద్వාරය අපි දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ න හා ద్వාරය. non gate කියලා නැත්නම් not and gate කියලා අපි කියනවා. එතකොට ඒක අපි දැන් දන්නවා කදින විදිය. හා ద్వාරය ඇඳා පොඩි බිඳුවක් දාලා මේක වදිනවා. මේක හා ద్వාරය. පි සංයෝජක Q මේකේ පිටින් නිෂේධනය. ඒකේ නැතාර්ථය. not and gate එක. ඊළඟට මගේ දරුවෝ හෝ ద్వාරය. වියෝජකේ P වියෝජක Q ගත්තොත් මේ තියෙන හෝ ద్వාරය. හරි? මේක පොඩ්ඩක් බෙන් කළා වගේ අරගෙන මේ මදිනවා. දැන් අපි ගිය සතියේ කතා කරා මේකේ කොහොමද ඉලෙක්ට්‍රොනික මේ සර්කිට් එක පවා මම ඔයාලට පෙන්නුවා ඊළඟ ගිය සතියේ වැඩසටහනකින්. දැන් මම මේකේ අර ආදාන ප්‍රදාන වගුව අඳින්න තමයි උත්සාහ කිරීමක් කරන්නේ. එතකොට න හෝ ద్వාරය no gate අපි කියනවා. න හෝ ద్వාරය අඳින්න පොඩ බිඳුවක් දාලා අපි අඳිනවා. එතකොට පිටින් නිෂේධනය P වියෝජක Q. හරි? න හා ద్వාරය. ඊට පස්සේ not gate එක අපි P ඊළඟට not P. ඊට අමතරව බහිෂ්කාරී හෝ ద్వාරය exclusive gate නැත්නම් XO gate එක අපි අදිනවා ප්‍රබල වියෝජකේ. එහෙනම් ඒක අඳින්න මෙන්න මෙහෙමයි. හෝ ద్వාරයට පොඩි දෙකක් මේ වගේ ඇඳා. ඒ තමයි අපි කියන්නේ XO ద్వාරය. හරි? exclusive gate කියන එක. බහිෂ්කාරී හෝ ద్వාරය කියන එක. ඊළඟට න XO ద్వාරය අපි අඳින්නේ මේකේ නිෂේධනාර්ථය આવොත් මෙන්න පොඩි බිඳුවක් දැම්මා ගත්තා. તો ඔච්චරයි මුළු තර්ක ద్వාර ටික ඔක්කොම අඳින්නේ මෙන්න මේ තර්ක ద్వාර මේ රූප සටහන් ටික පදනම් කරගෙන. හරි? අපි ගිය සතිවල සාකච්ඡා කරා. එහෙනම් හා ద్వාරය ඊළඟට න හා ద్వාරය හෝ ద్వාරය න හෝ ద్వාරය ඊළඟට න ద్వාරය නිෂේධනාර්ථය x හෝ ద్వාරය x හෝ ద్వාරය බහිෂ්කාරී හෝ ద్వාරය න x හෝ ద్వාරය න x හෝ ద్వාරය. ඔච්චරයි තර්ක ద్వාර ටික තියෙන්නේ. හරි? අවශ්‍ය කෙනෙක් ටක් ගාලා මේ ටික කොල කැලක් ෂෝට් නෝට් එක ලියාගෙන ඒක බේස් කරගෙන අපි තර්ක ద్వාර අඳිමු. හරි. එහෙනම් මම මෙතනින් යනවා. මේ ටික තමයි පංගිය සතුවල අන්තිමට සාකච්ඡා කිරීමක් කරේ. අපි තර්ක ద్వාරය අඳින්න ගත්තොත් එහෙම ඒක ආදාන කරලා මෙන්න මේකේ තර්ක ద్వාරය අපි අඳිමු. හරි? එහෙනම් P සංයෝජක Q වියෝජක නිෂේධන P. එහෙනම් තර්ක ద్వාරය අපි අඳින්නේ කොහොමද? ඉස්සෙල්ලාම අපි අඳිනවා. එහෙනම් P ගෙන් ලයින් එකක් ගත්තා, Q ගෙන් ලයින් එකක් ගත්තා. ඊළඟට සංයෝජකය හා ద్వාරය. එතන මේ තියෙන්නේ P සංයෝජක Q. ඊට පස්සේ P ගෙන් ලයින් එකක් ආයෙ මෙන් පල්ලෙහාට ගත්තා, පොඩ්ඩක් මෙන් පන්නලා ගත්තා. අරගෙන ඒක not P කරා න ద్వාරයක් දැම්මා. හරි? න එතකොට මේ තියෙන P මේ තියෙන not P. මේ දෙක අපි ආයෙ එකතු කරනවා වියෝජකයෙන් හෝ ద్వාරයෙන්. හරි? P සංයෝජක Q වියෝජක නිෂේධන P. හරි? එතකොට මේක බූලියන් සමීකරණය අන්දොත් y සමානයි x into b. සංයෝජක තිතක් දාන්නේ. හරි? සංයෝජක into ඊළඟට මෙතන ප්ලස් දානවා වියෝජකයට a dash. a කියන්නේ p කියන එක, b කියන්නේ q කියන එක. එතන නිෂේධන p a dash. මේ තමයි බූලියන් සමීකරණය. හරි මගේ දරුවෝ? එහෙනම් මම යන්දොත් එහෙම ආයේ මෙන්න මෙහෙම තර්ක ద్వාර එනවා. මේක ගත්ත P සංයෝජකය මේ නිෂේධනය P ගෙන් ලයින් එකක් කරා not P කරා මෙතන වියෝජකය. ඉතින් පොඩ්ඩක් බෙන් කරලා ගන්න මේ බෙන් කරලා එනවා හෝ ద్వාරය මේක. ඒතර බූලියන් සමීකරණේ
ඔය විදිහට එන්නේ. මේකේ ආදාන ප්‍රදාන වගුව අපි අඳින්නේ මෙන්න මේ විදිහට. හරිද? එතකොට P එකපාරට මේකේ ආදාන ප්‍රදාන වගුව ගන්න බැරි නිසා P ගෙන් ලයින් එකක් ගන්න, Q ගෙන් ලයින් එකක් ගන්න, නිෂේධන P ගන්න. මේකේ තියෙන දිහානුව ලයින් අපි තීරු දාගන්න. ඊට P සංයෝජක Q ගන්න. ඊට පස්සේ ඒක හොයන්න. ඊට පස්සේ නිෂේධ. ඔන්න මම දැන් පෙන්නනවා හදපු එක. දරුව බලා ගන්න. P ගෙන් ලයින් එකක් ගත්තා, Q ගෙන් ලයින් එකක් ගත්තා, P සංයෝජක Q ගත්තා. ඊළඟට මෙතන P නිෂේධන P දැම්මා. ඊළඟට P සංයෝජක Q වියෝජක නිෂේධන P. එතකොට අපි දන්නවා T සමානයි 1 අපි ඒවා කතා කරා. F සමානයි බිඳුව. අපි හැමතිස්සෙම ඉලෙක්ට්‍රොනික විද්‍යාව මේකෙදී අර බිඳු කියන කේතංක උඩට ගන්නවා. ඒ සමන් T2යි F2 වෙනුවට F2යි T2 ගන්නවා. ඊළඟට TF Q වෙනුවට FT ගන්න නිසා බිඳු 2යි 1යි ඒ කියන්නේ F2යි T2යි Q යටතේ TF මාරු කරලා FT සංයෝජකයක් සත්‍ය වෙන්නේ මගේ දරුවෝ දන්නවා දෙපැත්තේ සත්‍ය නම් දෙපැත්තේ TT නම් සංයෝජකය නම් දෙපැත්තේ TT නම් සංයෝජකයේ T එතකොට එක පැත්තක් හරි F આવොත් සංයෝජකයේ F එහෙනම් දෙපැත්තේ TT නම් විතරයි සංයෝජකයේ T වෙන්නම් P සංයෝජක Q වල මේ ඇගියුම් ටික ඉන්නේ මේ විදිහට ඊළඟ නිෂේධන P යක් තියෙන්නේ F2යි T2 නම් නිෂේධන P මාරු වෙනවා එතකොට T2යි F2යි නම් T1 F වෙනවා F1 T වෙනවා F1 T වෙනවා T1 F වෙනවා T1 F වෙනවා එතකොට 1 2යි බිඳු 2යි මෙතන T2යි F2යි එතකොට මේක ආයෙ එකතු වෙන්නේ වියෝජකයෙන් එතකොට මෙතන මේ දෙක තමයි කම්පියා කරන සංසන්දනය කරන්නේ දැන් වියෝජකය අසත්‍ය වෙන්නේ දෙපැත්තේ FF නම් එහෙනම් FF න අවස්ථාව තියෙන්නේ මේක එක F වෙනවා එක පැත්තක් හරි T නම් වියෝජකයේ T එන එක පැත්තක් හරි T නම් වියෝජකයේ T වෙනවා එහෙනම් අන්තිම අවස්ථාව මේ තුන්වෙනි අවස්ථාව විතරයි මේක F වෙන්නේ එතකොට මේක ආදාන ප්‍රදාන වගුව කිව්වොත් අපි පෙන්නන්න ඕනේ මේ මැද පෙන්නන්නේ ආදාන එක මේ තියෙන පළවෙනි ඉන්පුට් එක මේ තියෙන දෙවෙනි ඉන්පුට් එක ආදාන දෙක මේ තියෙන අවුට්පුට් එක හරි ප්‍රතිදාන එතකොට ආදාන ප්‍රදාන වගුව මගේ දරුවනේ අපි ගන්නේ P අර්ථය ගත්ත ආදාන එක කියලා ගන්නවා P අර්ථය තියෙන ඇගියුම් ටික F2යි T2යි ආදාන දෙක FT ප්‍රතිදාන මෙන්න මේ අවුට්පුට් එක අන්තිම ෆයිනල් ආපු එක තමයි දාන්නේ එතකොට T2යි F1යි T1යි හරිම ලේසි හරිද හරි ඔන්නෝම තමයි කරන්නේ ඊළඟට අපි තව එකක් කරලා බලමු මේකේ එතකොට මේ කොහොමද අපි අඳින්නේ ඔන්න මම අඳින ඉස්සෙල්ලාට තේරුම් ගන්න එහෙනම් P ගෙන් ලයින් එකක් ගත්තා Q ගෙන් ලයින් එකක් ගත්තා හෝද්වාරය පොඩ්ඩක් බෙන් කරලා මේම කුඹල වගේ ගත්තා හෝද්වාරය ඊළඟට ආයෙ P ගෙන් ලයින් එකක් ගත්තා පල්ලෙහාට Q ගෙන් ලයින් එකක් ගත්තා ඒක හාද්වාරය and gate එක ඒ දෙක එකතු වෙන්න උතර මේ P මේ Q මේ දෙක එකතු වෙන්න ඕන ආයෙ සංයෝජකයෙන් එහෙනම් පොඩ්ඩක් මේ ලයින්ස් එක ලං කරා ආයෙ මෙහෙම කරා හරිම ලේසියිමයි පුතේ ඔන්න හාද්වාරය මේ තියෙන P වියෝජක Q මේ තියෙන P සංයෝජක Q මේ තියෙන අන්තිම එක P වියෝජක Q සංයෝජක P සංයෝජක Q ඒ බෝඩියන් සමීකරණය යන්දොත් y සමානයි A වියෝජක දැම්මොත් එකතු කිරීම හෝ කියන එක ප්ලස් සංයෝජකාවත් හිතක් තියෙනවා ඊළඟට A into B ඔය තමයි බූලියන් සමීකරණ. හරිම ලේසියි මගේ පුතේ. ඒතර ආදාන ප්‍රදාන වගුව මෙතන ඔන්න තර්ක ద్వාරය ඇඳා, ජාල රේඛාව ඇඳා, ඔන්න බූලියන් සමීකරණ ලියුවා. ඒතර මේකේ ආදාන ප්‍රදාන වගුව අඳින්න කිව්වොත් මම ලයින්ස් ටික ගන්නවා P ගන්න ඕනේ, Q ගන්න ඕනේ. ඊළඟ not P not Q අවශ්‍ය වෙන්නේ නැහැ. P වියෝජක Q ගන්න ඕනේ. P සංයෝජක Q ගන්න ඕනේ. ඊට ෆයිනල් එක විදිහට මේ ටික ඔක්කොම P වියෝජක Q සුළු වරාය සංයෝජක P සංයෝජක Q. ඒතර අපිට නෝ P එනවා එක ලයින් එකක් Q වෙන එක ලයින් එකක් P වියෝජක Q තව ලයින් එකක් P සංයෝජක Q තව ලයින් එක හතරයි අන්තිම එක මේ ටික ඔක්කොම එක සූත්‍ර ලයින්ස් පහක් වෙන්න ඕනේ හරි අපි කළා බලමු මගේ දරුවනේ හරි අපි කළා බලමු මම තර්ක ద్వාරය යන්දා මෙන්න ලයින්ස් හතර පහක් පෙන්නන්න බලන්න P ගත්තා Q ගත්තා P වියෝජක Q ගත්තා P සංයෝජක Q ගත්තා ඊළඟට P සංයෝජක Q අන්තිම එක P වියෝජක Q සංයෝජක P සංයෝජක Q අපි තිස්සෙන් P යට පෙන්නන කොහොමද T2 F2යි වෙනුවට F2යි T2යි බිඳු 2යි 1යි
Q යටතේ FT FT TF වෙනුවට FT FT 0.1 T සමානයි 1 F සමානයි 0. P වියෝජක Q වියෝජකයක් සත්‍ය වෙන්නේ විකල්ප දෙකම අසත්‍ය නම් දෙපැත්තේ FF නම්. එහෙනම් දෙපැත්තේ FF වෙන පළවෙනි අවස්ථාව අනිත් අවස්ථාව තුනේම වියෝජක වාක්‍ය සත්‍යයි. P සංයෝජකයක් T වෙන දරුවෝ මගේ දන්නවා දෙපැත්ත T නම් සංයෝජකේ T. එහෙනම් දෙපැත්ත T වෙන්නේ අවස්ථා 1යි. එහෙනම් අන්තිම අවස්ථාව TT. මේ දෙක කම්පෙයාර් කරන්න මේ දෙක කම්පෙයාර් කරන්න PQ. එතකොට මේ දෙක සංසන්දනය කළා ඔන්න දෙපැත්ත TT නම් මේක T. එක පැත්තක් හරි F නම් මගේ දරුවනේ සංයෝජකය සත්‍යයි. එතකොට මේ දෙක ආයි සම්බන්ධ වෙන සංයෝජකේ. එතකොට මේ දෙක සංසන්දනය කරලා ගන්නවා සංයෝජකය. එහෙනම් සංයෝජකයක් කියන දෙපැත්ත TT නම් දෙපැත්ත TT වෙන්නේ අන්තිම අවස්ථාව වුණ අන්තිම අවස්ථාව. එක පැත්තක් හරි F නම් සංයෝජකේ ඔන්නම ලිව්වා. එතකොට මගේ දරුවෝ මේකේ ආදාන එක කියලා ගන්න මේක ආදාන දෙක ඉන්පුට් දෙක කියලා ගන්න මේක අවුට්පුට් එක ප්‍රතිදාන කියලා ගන්න මේක. එහෙනම් අපිට ආදාන එක එනවා මේ විදිහට F2යි T2යි ආදාන දෙක FT FT ප්‍රතිදානේ 0.1යි. හරිම ලේසි. හරිම ලේසි. හරිද? හරි. අපි තව එකක් කරමු මගේ දරුවනේ. හරි. එතකොට මේකේ අපි අඳිනවා නම් අපි අඳොත් එහෙම ඉස්සෙල්ලාම P ගත්තා Q ගත්තා වියෝජක හෝදවාරයක් ඕගේට් එකක් ඊට පස්සේ P ගෙන් ලයින් එකක් ගත්තා ඒක not P කරා Q ගෙන් ලයින් එකක් ගත්තා ඒක not Q කරා ඒ දෙක එකතු කරා සංයෝජකයෙන් ඊට පස්සේ ඒ දෙක ආයෙ එකතු කරන්න ඕනේ වියෝජකයෙන් මෙතන not P ඉතින් not P මේ not Q ආයෙ මේ දෙක එකතු කරන්න ඕනේ වියෝජකයෙන් නම් හොදවාරේ මේ P මේ Q එතකොට මේකේ බූලියන් සමීකරණය y සමානයි a plus b ඊළඟට ආයෙ ධන දානවා වියෝජකයක් තියෙන්නේ a dash ඊළඟට තිතක් b dash ඔන්න බූලියන් සමීකරණය ඔක්කොම පිටින් නිෂේධනයක් ආවොත් මේ ඔක්කොම ටික ඉරක් ගන්නවා මෙතන අපි දානවා මෙතනට බිඳුවක් හරි ඔන්න ඕක තමයි බූලියන් සමීකරණය හා තර්ක ද්වාරය අපි ගියොත් එහෙනම් මගේ දරුවනේ මේකට ආදාන ප්‍රදාන වගුව අඳින්න ගියොත් හරි ඒකේ දැන් අපි ගත්තොත් මේකේ තියෙන අපිට මොනවද අවශ්‍ය ටික මට කියන්න P ඕනේ Q ඕනේ 2යි not P ඕනේ 3යි not Q ඕනේ 4යි පෙරි 4ක් කියන තීරු 4ක් ඊට පස්සේ P වියෝජක Q ඕනේ 5යි not P සංයෝජක not Q 6යි අන්තිම එක 7යි තීරු 7ක් එනවා බලමු ඔන්න P ගත්තා Q ගත්තා not P ගත්තා not Q ගත්තා P වියෝජක Q ගත්තා not P සංයෝජක Q ගත්තා අන්තිමට ෆයිනල් එක මේ දෙක වියෝජක එකතු කරලා ගත්තා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි තොර ආදාන එක P එකේ F2යි T2යි ඔයා දන්නවා Q යටතේ FT උඩට මාරු කරලා බිඳුව කියන එකේ තංක උඩට ගන්න නිසා දැන් නිෂේධන P යටතේ මේක මාරු වෙනවා F1 T වෙනවා F1 T වෙනවා T එක එතනම් T2 F2 මේ බිඳු දෙකයි එක කියන එක එකේ දෙකයි බිඳු දෙක ආවා Q යටතේ FT 0.1 මාරු වෙනවා 1.1 TF වෙනවා වියෝජකයේ මේ දෙක කම්පෙයාර් කරලා මේ දෙක සංසන්දන වියෝජකයක් F වෙන්නේ දෙපැත්තේ FF නම් ඒ කියන්නේ මෙන්න මේක FF නම් F එක පැත්තක් හරි T නම් වියෝජකේ T නම් මේ අවස්ථාව තුනම වියෝජකේ T not P සංයෝජක not Q මෙන්න මේ දෙක සංයෝජකයෙන් සංසන්දනය කරලා බලනවා මෙන්න මේ දෙක සංයෝජකයක් යටතේ සංසන්දනය කරලා බලනවා සංයෝජක T දෙපැත්ත TT නම් එහෙනම් මේ දෙපැත්ත TT නම් මේක T අර එක පැත්තක් හරි F නම් සංයෝජකේ F දැන් බලනවා මේක ඊළඟට මේ දෙක සංසන්දනය කරනවා වියෝජකයට දෙක වියෝජකයක් F වෙන දෙපැත්ත FF නම් දෙපැත්ත FF වෙන අවස්ථා එකක්වත් නෑ මේ එකක් වෙන ඔක්කොම ටික T වෙනවා ඒතර ආදාන එක වන්නේ මේක ආදාන දෙක මේක ප්‍රතිදාන කියලා ගන්න අන්තිම ෆයිනල් එක 7 වෙනි පේරිය එන ආදාන එක F2යි T2යි ආදාන දෙක FT ප්‍රතිදානේ T3යි T4ක් ගත්තා හරිමයි පුතේ හරි තව එකක් අපි කරලා බලමු හරිම ලේසි පොඩ්ඩක් මේක ප්‍රැක්ටිස් කරාම ලේසි මේක තර්ක द्वारा අමාරු නෑ හරි ලේසි හරි එහෙනම් මම මේකේ අඳිනවා හරි ඉස්සෙල්ලාම P ගෙන් ලයින් එකක් ගත්තා Q ගෙන් ලයින් එකක් ගත්තා හොදවාරය
ඊට පස්සේ නිෂේධනයක් තියෙනවා බිඳුවක් දැම්මා. ඊපස්සේ P ගෙන් ලයින් එකක් අරන් නිෂේධනය කරා not P. Q ගෙන් ලයින් එකක් ගත්තා ආයෙ නිෂේධන Q. හරිම ලේසි වෙලා ගන්න එපා ටක් ටක් ගාලා අඳින්න. ඊට පස්සේ මේ දෙකම ආයෙ වියෝජක එකතු කරන්න ඕනේ. වියෝජකයෙන් එනම් හෝදවාරයක්. ඒක පිටින් නිෂේධනයක් නැහැ. එහෙනම් මේ මම ගත්තා. ඒ දෙක එකතු කරා ආයෙ සංයෝජකේ. ඒ දෙක සංයෝජකේ හාදවාරය. මේ තියෙන්නේ P වියෝජක Q පිටින් නිෂේධනය. මේ තියෙන්නේ not P වියෝජක not Q not P වියෝජක not Q මේ තියෙන අන්තිමේ. එතකොට මේක අන්දොත් මේ බුලියන් සමීකරණ ලිව්වොත් y සමානයි a + b පිටින් නිෂේධනයනේ ඔක්කොම උඩින් දාන්න. නිෂේධන P තිබ්බොත් මේකට උඩින් a dash දානවා. නිෂේධන කිව්වොත් b dash න ඔක්කොම නම් උඩ ඉරක් ගහන්න. ආයෙත් හිතක් තිබ්බා සංයෝජක a dash වියෝජක ධන b dash. ඔක්කොම පිටින් නිෂේධනම ඔක්කොම උඩින් ඉරක් ගන්නවා. මේ ඔක්කොමටම නිෂේධනයක් තිබ්බොත් පිටින් දාලා ඔක්කොමටම උඩින් කණ ඉරක් ගන්නවා. බෝලියන් සමීකරණ එක. එහෙනම් අපි මේකේ ආදාන ප්‍රදාන වගුව ගත්තොත් මේක මට අවශ්‍යයි මොකද්ද? P line එකක් ඕනේ, Q line එකක් 2යි, ඊළඟ not P 3යි, not Q 4යි, ඊළඟ P වියෝජක Q 5යි, වරම්පිටි නිෂේධනයේ P වියෝජක Q 6යි, ඊළඟ මේක not P වියෝජක not Q 7යි, ඔක්කොම 8ක් ඕනේ. ඔන්න මම හදලා පෙන්නන බලන්න මගේ දරුවෝ ටික. හරි. P ගත්තා, Q ගත්තා, not P, not Q ගත්තා, P වියෝජක Q ගත්තා. ඊට පස්සේ මේක පිටින් නිෂේධන නිසා මේක අරගෙන මේක ගන්න. එකපාරට මේක ගන්න අමාරුයි. ඒතකොට මර දිනවා. ඒ නිසා මේ ටික කොලයකට අග්ගාන ලියන්න. හදිස්සි ආදාන ප්‍රදාන වගුවවල මේක අග්ගා ලියන්න. එකපාරට මේක ගන්න යන්න එපා. ඒතකොට වරදින තියෙන ඉඩකඩ වැඩි. පොඩි විනාඩි දෙකක් යයි. යොක් ගණන් ගන්න එපා. හරි මේ ටික අඳින්න විනාඩි දෙකක් යයි. මේක කරා ඊට පස්සේ not P not Q not P වියෝජක not Q ගත්තා. ඉතින් මේ දෙක එකතු කරා. සංයෝජක. P අර්ථ F2යි T2යි බිඳුවයි 1යි බිඳුවයි 1යි මේක අර්ථේ F T2යි F2යි ඊළඟ P වියෝජක Q F1යි T3යි මේකේ TF හරිද T1යි විතර මාරු වෙනවා බිඳුව 1 වෙනවා 1 බිඳුව වෙනවා පස්සේ not P not Q එතකොට මයි පුතේ මෙන්න මේ දෙක එන්නේ මේ දෙක අපි ගත්ත වියෝජකයක් Fn දෙපැත්තේ FF නම් හරිම ලේසි මේ එක පැත්තක් අර T නම් වියෝජකයේ T ඊළඟ මෙන්න මේ දෙක සංයෝජකයෙන් T1යි TT නම් T අනිත් ඔක්කොම F වෙනවා එතකොට මෙතන F මයි දරුවා මෙතන වැරද්දක් තියෙනවා මෙතන F හරි මෙතන F TT නම් විතරයි T වෙන්නේ එතකොට T1 එතකොට මෙතන ආදාන 1 ආදාන 1 ආදාන 2 ප්‍රතිදානය output එක මේකේ ආදාන 1 කියලා ගන්න බිංදු 2යි 1යි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි එතන මේකේ ගන්නවා හරි එතකොට ප්‍රතිදාන 1යි මෙන්න මේක ගන්න බිංදු 3යි ඔන්නෝම තමයි මේක කරන්න ඕනේ හරි දරුවනේ නම් ඔන්න මම කෙටි වීඩියෝ එකකින් මේකේ ආදාන ප්‍රදාන වගුව කොහොමද කරන්න කියලා මගෙන් අහලා තිබ්බා. මම ඒකට පොඩි වීඩියෝ එකක් දැම්මා දැන්. මේක ටිකක් ප්‍රැක්ටිස් කරන්න මේක කරලා පස්සේ වට ඕන දිගවක් මේ තර්ක ద్వාරයක ආදාන ප්‍රදාන වගුව අඳින්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අපි නතර වෙනවා. සුබ දවසක්. මේක ෂෙයා කරන්න අවශ්‍ය අයට වගේ යාළුවන්ට ඒගොල්ලන්ට එතකොට මේ දැනුම මූලික දැනුම ලබා ගන්න පුළුවන්. මූලික දැනුම ආවට පස්සේ වට එක වැඩි දියුණු කරගන්න පුළුවන්. අපේ අනිත් මේ වීඩියෝස් ටික බලන්න channel එකට ගිහිල්ලා ඒතර වටේ හැම පාඩමේම මූලික දැනුම අපි ලබා දෙන්න උත්සාහයක් ගන්නවා. එහෙනම් සුබ දවසක් අයබන් දරුවනේ.